සුබ දවසක් හැමෝටම. අද අපේ ගමනේ දෙවෙනි දවස. අපි අද යනවා කළුගල්ලේ ජලාශය බලන්න. ඔයාලා අම්පාරේ ඉඳන් එනවනම් නුවර පාරේ එන්න ඕනේ. නුවර පාරේ වහන ටවුන් එක පහු කරගෙන ගොනාගොල්ල හන්දියට එන්න ඕනේ. ගොනාගොල්ල හන්දියෙන් තියෙනවා දකුණට පාරක් බණ්ඩාර දුව කියලා. ඒ බණ්ඩාර දුව පාරේ ඉදිරියට එන්න ඕනේ. මේ පාර ඉස්සරහට එනකොට වම් පැත්තෙන් තියෙන්නේ ලොකු ඇලක්, දකුණු පැත්තෙන් තියෙනවා වෙල්යායක්. ඉතින් කෙලින්ම මේ පාර දිගේ ඉස්සරහට එන්න ඕනේ. ඉස්සරහට එනකොට අපිට හම්බ වෙනවා හතරමං හන්දියක්. ඒ හතරමං හන්දියේනොත් හැරෙන්නේ නැතුව කෙලින්ම ඉස්සරහට එන්න ඕනේ. ඔයාලා මේ පාරේ එනකොට කොහෙටවත් හැරෙන්න එපා, කෙලින්ම එන්න. ඒ එනකොට පාරේ වම් අත පැත්තේ තියෙන පොල් පර්යේෂණ මධ්‍යස්ථානය. ඒකත් පහු කරගෙන තව ඉස්සරහට එනකොට හම්බ වෙනවා පාරේ දකුණු අත පැත්තේ බණ්ඩාර දුව පොලිසිය. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. පොලිසියත් පහු කරගෙන ඉස්සරහට කෙලින්ම එන්න. ඉස්සරහට එනකොට ඔයාලට දකුණු අත පැත්තෙන් බලා ගන්න පුළුවන් නවගිරියාව ජලාශය. නවගිරියාව ජලාශයට එහා පැත්තෙන් තියෙනවා කන්දක්. ඒකට කියන්නේ ගිරිකුම්බිලය. ඉස්සර කියලා තියෙන ගිරිකුම්බිලය කියලා. ඒකට දැන් කියන්නේ රජකල තැන්න කියලා. අපි ඊයේ ගිය රජකල තැන්න පුරාණ නටබුන් සහිත ස්ථානයේ තියෙන්නේ ඒ කඳු වලල්ලේ. අපි තවදුරටත් ඉස්සරහට එනකොට අපිට ඈතින් පේන්න පටන් ගන්නවා වාලිම්බ හෙළ. වාලිම්බ හෙළ කියන්නේ මේ ප්‍රදේශයේ පිහිටලා තියෙන ශේෂ කන්දක්. ගොඩක් ට්‍රැවල් කරන කට්ටිය, කැම්ප් කරන කට්ටිය ගොඩක් යන තැනක්. හැබැයි මේ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් එක්ක හෝ ගයිඩ් කෙනෙක් එක්ක යනවනම් තමයි ගොඩක් පරිස්සම්. මොකද මේ ප්‍රදේශයේ
තනි රක්ෂිතයක්. එතකොට මේ කෙළය ඇතුලේ අලි ඉන්නවා, වලස්සු වගේ, කොටි ඒ වගේ සත්තු ඉන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ වාලිම්බ හෙලේ කැම්පින් යනවා නම් පරිස්සමෙන් ගිහින් එන්න. මම දැන් ඉන්නේ අති රමණීය කළුගල්ඔය ජලාශයේ වැව්පැම්ම උඩ. දැන් වෙලාව උදේ 8ට විතර ඇති. මෙතන ඉඳන් බැලුවම ඈතින් අපිට වාලිම්බ හෙල පේනවා. ඊට අමතරව දෙපැත්තෙන් රක්ෂිත වනාන්තර දෙකක් තියෙනවා. එතකොට අති සුන්දර දර්ශනයක් මේ හරිය පේන්න තියෙන්නේ. ඔයාලා ෆොටෝග්‍රැෆි කරනවා නම් එන්න මේ තැන බලන්න. හරිම ලස්සන ලොකේෂන් එකක් තියෙන්නේ. ඔයාලා කළුගල්ඔය ජලාශය බලන්න යනවා නම් දේවරුවක යන්න. උදේ 8:00 වගේ වෙලාව වෙනකොට දීවරයෝ ගොඩට එන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට වැව් මාළු ටිකක්, නැවුම් අලුත් මාළු ටිකක් ගන්න පුළුවන්. ඉතාමත් අඩු මුදලකට මේ ඉන්න දීවරයන්ගෙන්. වැව ගැන පොඩි විස්තරයක් කිව්වොත් මේකේ ජලධාරිතාවය අක්කර අඩි 8177ක් වෙනවා. ඊට අමතරව වර්ග ප්‍රමාණය අක්කර 575යි. අපි දැන් ඉන්නේ මේ ප්‍රධාන වේල්ල මීටර් 300ක් විතර දිගයි. ඒ වගේම මීටර් 59ක් විතර උසකින් යුක්තයි. අපි දැන් කළුගල්ඔය ජලාශයෙන් සමු ගන්න හදන්නේ. අපි අලුත් මාළු ටිකකුත් ගත්තා. සාමාන්‍යයෙන් වැව් මාළු කිලෝ එකක් සාමාන්‍යයෙන් මෙතන රුපියල් 350 500 අතර මුදලකට වගේ ගන්න පුළුවන්.